අඩි 10ක් 25ක් ගන්න. හරි තේරුම් ගන්න කියලා වැලි අදින ටිකේ එක්කන් ගිහලා පෙන්නන්න ඕනේ. පාල දැක්කනම් ඊයේ පෙරේ අර ගංගේ වතුර ඇද මේකේ කොයියක් කඩන් වැටෙනවා. ඔව් ඔව්. ඒ මාදිවට හරකුත් දක්වන්නේ මේකේ. දැන් මේ ඉවුර කොහොම කරනවද? හොරාලි අතින් ඉන්න බලන්න. වැලි කාර්යොත් එක්ක වාස්තුව විචිතේ ගඟයි RB 12 ඇලේ අතර තියෙන පරතරේ. මීටර 4යි තියෙන්නේ. 1යි 2යි 3යි 4යි. දෙන්නේ RB 12 මේ තියෙන දැන් ගල්ලේ ගඟ. මීටර 100ක් මේකේ මීටර 100කට වැඩි ප්‍රමාණයක් තිබුණා මේ දෙක අතර රක්ෂිතයි. වශයෙන්ම මේ පාදේ සභාව වෙන භූ විද්‍යාඥයන් දීලා තියෙන මේ වැලි ෆෝමිට් එක. මේ වැලි ෆෝමිට් නිසා වෙලා තියෙන්නේ එදා අපිට තිබිච්ච ගඟනේ මේ අද තියෙන්නේ. මේ විනාශ මුඛයකට ගිහිල්ලා මුළු ගම්මානේ මේ යට වෙනවා කොයි මොහොතක හරි. ඒ කියන්නේ සේනානායක සමුද්‍රයේ වැඩි ජලාශය පිට කරන එකම ගංගාව. මේ ගංගාවේ විනාශ මුඛයට ඇවිල්ලා තියෙන්නේ. මේ විහාරයක් මොනවා හරි පිළිසරණක් කරන්න. අද මේ ගල්ලේ ගඟ හදනවා කියවට මේක හදන්න ලංකාව විකුණන්න වෙනවා. ඒ තරම් විනාශ මුඛයකට ගිහිල්ලා තියෙනවා. මේවා නතර කරන්න කියලා අපි කියන්නේ. කොහොමද දුන්නට කමන්නේ එක ස්ථානයකින්. අපි කියන්නේ මැලි දෙන්න එපා කියලා. එක ස්ථානයකින් දෙන්න. එදා ගංගා නිම්මන සම්වර්ධන මණ්ඩල කාලේ එක තැනින් බැලි පැටවුවේ. එදා මේ හානියක් වෙලා තිබුණේ නැහැනේ. දැන් මේ එනේන බලධාරියා කරන වැඩේ පගා වරන්ද පන්දන් අරන් මේ විදිහට පොමිට දෙනවා. අපි කොහෙවත් අහලා නැහැ. මේට වැඩි කතා කරන්න දෙයක් නැහැ. මේ පැත්තෙන් යන ඇල තමයි මට ආරක්ෂා කරගන්න ගොවියන්ට වතුර දෙන්න තියෙන ඇල. ඒතර මේකේ උග්ගස් සහ වී විශේෂයෙන් වැඩි කොටසක් මේ වගා කරන්නේ උග්ගස්. දැන් මම හිතන්නේ දෙතුන් වලින් බැලුවා ඇල RB 12 ගල්ලිය ගඟට කඩා යන අවදානම වැඩි. කොහේ හරි එකතනින් කඩාගෙන ගියොත් මම හිතන්නේ මේ ඇලේ කාරුවත් වගා කරන්න හම්බෙන්නේ නැහැ. වතුර හැරෙව්වොත් හැමතැනම කඩා යන නිසා. ඒ නිසා මම හිතන්නේ අපි පොඩි කාලේ අපි මේවයින් බයිසිකල් පැදගෙන ගිය ගඟ ගල්ලිය ගඟ කියන්නේ. දැන් මේ වෙනකොට නාගන්න බහින්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අඩි 50ක් 60ක බෑවුමක් තියෙන්නේ. එතකොට මේකට හේතුව අනවශ්‍ය ලෙස වැලිගොඩ දැමීම. වැලිගොඩ දාන්න ස්ථාන තියෙනවා මේ වගේ. ඒවා රජයෙන් දෙන්න තැන් තියෙනවා. ඒ වගේ වැලි ටිකක් ගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. ඉවුර හාරලා හැම තැනින්ම වැලි මාපියාවක් කියන්නේ එක්කෙනාට පොමිට් 4 5 දාගෙන වැලිගොඩ දානවා. එතකොට මේකේ සෝදාපාලුව වැඩි ගඟේ වැලි ගන්න ඒක පිරෙන්න වැලි එන්න ඕනි. වැලි එන්නේ කොහෙන්ද පිටින් කොහෙවත් උඩිමට එන්නේ නැහනේ. එතකොට ඉවුර හේදිලා තමයි වල පිරෙන්නේ. එතකොට මේ විනාශේ දැන් අපේ දෙමව්පියන්වල මේ විනාශයක් තිබෙන්නේ නැහැ. දැන් අපේ කාලේ මේ විනාශයලා අපේ දරුවන්ගේ දරුවන්ට ගල්ලිය ගඟක් RB 12 බලන්න හම්බෙන්නේ නැහැ. ඒතර වගාව නැති වුණා කියන්නේ උග්ගොවිය සහ වී ගොවියා. මේක ඉන්නේ වී ගොවියෝ මේ කරන සොච්චමෙන් තමයි මේ පොඩි කැලලකින් තමයි තමන්ගේ අවුරුද්ද මාස 6 ඛණ්ඩ වී ටික ගන්නෙ. ඒකම මේක යැපෙන්නේ උග්ගහෙන්. මේ වගාව මේක එකක් දෙකම නැති වුණොත් මිනිසුන් ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙනවා. මම බලදාරින්ට කියන්නේ මේ වැඩි කේස් එකයි RB 12 ගානවල මීටර 50ක්වත් නැහැ. මේ ගම් වාසීන් වෙනින් අපි මේ කඩාන ගියොත් අපි ගමේ තියෙන මේ මුළු ගමම ඉවරයි. භාගයක්ම ඉවර වෙනවා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම අපිට කරලා දෙන්න කියලා බලධාරීන් ඉල්ලනවා. සේනානායක සමුද්‍රයෙන් ගලා යන ගල්ලෝ ගඟ තියෙන මේ මහා විනාශය සිද්ධ වෙලා තියෙන RB 12යි ගල්ලෝ ගඟයි දැන් එකතු වෙන්න යන්නේ. නොයෙක් වෙලාවක අපිට ගම් වතුරක් හෝ මේ ගඟ වැව ස්පීල් කරොත් මහා විනාශයක් වෙනවා. නොසුතු වෙලාවක අපේ මුළු ජීවිතම විනාශ වෙනවා. ගංගා දැන් එකට සම්බන්ධ වෙන්න යන්නේ. ඒ කියන්නේ මේ වැලි තොටපොල් කරන එක ගඟ මැදින් නෙවෙයි ගන්නෙ. ඉවුර අයිනෙන් අත්තර පස්සේ මේ ඉවුර කඩාගෙන යනවා. දැන් මේ ගමට යන්න හැලයි ගම මේ ගඟ කැඩෙන්නට මීටර මං කිය බෝධි ගාවට එන්න කියලා. 30ක්වත් නැහැ. එහෙම කරනොත් ගම කියන්නේ හිතලා ගන්න ගම විනාශ වෙනවා. ඒ වගේමයි